මැණික් යනු ස්වභාව ධර්මයේ පවතින ඛනිජ මිනරල්ස් හෝ කාබනික ද්‍රව්‍ය වර්ගයක් වුවත් සාමාන්‍ය ගල් සහ මැණික් අතර ප්‍රධාන වෙනසක් පවතී. විද්‍යාත්මකව සහ වාණිජමය වශයෙන් යම් ඛනිජයක් මැණික් ගලක් ලෙස හැඳින්වීමට මූලික ගුණාංග තුනක් සම්පූර්ණ විය යුතුය. එක් සුන්දරත්වය beauty. මෙය මැණික් ගලක ඇති ආකර්ශනීය බවයි. මේත කරුණු කිහිපයක් බලපයි. වර්ණය නිල්, රතු, කහ වැනි විවිධ වර්ණවල ඇති තීව්‍රතාවයි. දීප්තිය luster. ආලෝකය වැදුණු විට ගල මතුපිටින් පරාවර්තනය වන දීප්තිමත් බව. විනිවිද භාවය transparency. ආලෝකය ගල හරහා ගමන් කිරීමට ඇති හැකියාව. දේ කල් පැවැත්ම durability. ගලක් මැණික් ගලක් වීමට නම් එය කාලයත් සමන් විනාශ නොවී පැවතිය යුතුය. මෙහිදී කරුණු තුනක් වැදගත් වේ. තද බව hardness. සීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව මෝස් පරිමාණයෙන් මනිනු ලැබේ. දැඩි බව toughness. පහරක් වැදුණු විට කැඩී නොයාමට ඇති ප්‍රතිරෝධය. ස්ථාවරත්වය stability. රසායනික ද්‍රව්‍ය, ආලෝකය හෝ උෂ්ණත්ව වෙනස්වීම හමුවේ ගලෙහි ස්වභාවය වෙනස් නොවීම. තිහක් දුර්ලභත්වය rarity. ස්වභාව ධර්මයේ ඉතා සීමිත ප්‍රමාණවලින් හමුවන ඛනිජ වලට වැඩි වටි.